හෙල්ලෝ ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලව අපේ YouTube channel එකට. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා මුලින්ම. ඉතින් අද වීඩියෝ එක ඔයාලා හරිම ආස කරන topic එකක් ගැන තමයි. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා butterfly angel message එකක් ගැන. ඉතින් ඔයාලා හැම වෙලාවකම වගේ සමනල්ලු දකින්න ඇතිනේ. හැබැයි හැම වෙලාවකම ඔයාලා මේ දකින්න සමනල්ලු අතරින් සුදු සමනලයන්ව දකින්නවද නෑ නේද? ඉතින් ඔන්න ඔයා දකින්නව නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ ගැන. ඉතින් මීට කලින් අපි සමනල්ලු ගැන වීඩියෝස් කීපයක්ම දාලා තිබුණට අද මට හිතුණා සුදු සමනලයන්ගෙන් ඔයාලට ලැබෙන angel messages ගැන වෙනම වීඩියෝ එකක් දෙන්න. ඉතින් මේක නම් යුනිවර්ස් එකෙන් අපිට ලැබෙන මාරම බ්ලෙසිං එකක්. ඉතින් මගහැර ගන්න එපා. ඒ වගේම සුදු සමනලෙක් දැක්කොත් ප්‍රාර්ථනාවක් කරන්න අමතක කරන්නත් එපා. සුදු සමනලෙක් කොයිම වෙලාවක හරි ඔයාගේ ඉස්සරහට ආවොත් විශ්වාසයක් තියෙනවා ඔයාගේ ජීවිතේට ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා කියලා. ඔයා දන්නවද සමනල්ලු දැකීම කියලා කියන්නේ අපේ guardian angels ලව අපිට මතක් කරන දෙයක්. ඉතින් පළවෙනි දේ තමයි ඔයා දුකින් ඉන්න වෙලාවක නැත්නම් ඔයාට ඔයා තනි වෙලා ඉන්නවා කියලා දැනෙන වෙලාවක එහෙම නැත්නම් ඔයාලගෙන් කවුරුත්ම නැහැ කියලා ඔයාට හිතෙන වෙලාවක අහම්බෙන් හරි සුදු පාට සමනලෙක් ඔයාගේ ඉස්සරහට ආවොත් හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක ඔයා තනි වෙලා නැහැ කියලා. මේ මැසේජ් එක ඔයාට දෙන්නේ ඔයාගේ ඒන්ජල්. මොකද කියනවා නම් එයා ඔයා දිහා බලාගෙනමයි ඉන්නේ. දෙවෙනි දේ තමයි ඔයා මොකක් හරි ප්‍රශ්නයකට උත්තරේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නවනම් ඔයා හිතන්නේවත් නැතුව සුදු පාට සමනලෙක් ඔයාගේ ඇහැ ගැටුනොත් බය වෙන්න එපා. යුනිවර්ස් එක ඔයාට කියනවා ඔයා මේ තෝරගන්න හදන පාර නැත්නම් ඔයා මේ තෝරගන්න හදන දේ හරි දෙයක් කියලා. ඒ වගේම ඔයාගේ ජීවිතයේ මොකක්ම හරි දෙයක් වෙනස් වෙන්නත් පුළුවන් ඉස්සරහට ඒක මොකක්ම හරි පොඩි දෙයක වෙනසක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මම යෝජනා කරනවා ඔයාට හොඳයි කියලා affirmations වගේ දේවල් පාවිච්චි කරන එක. ඒකෙන් ඔයාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු වගේ දේවල් ඉක්මනින්ම හැබෑවක් කරගන්න ඔයාට පුළුවන් වේවි. ඉතින් යුනිවර්ස් එක ඔයාට කතා කරනවා ඔයා ඒවට අහුම්කම් දෙනවා නම් විශ්වය ඔයාට තවත් කොටාරියක් උදව් කරાવી. ඒ වගේම ආදරය පැත්තෙන් ගත්තොත් ඒ සුදු සමනල්ලු ඔයාට කියනවා ඔයා හරිම ආදරණීය කෙනෙක් කියලා. ඔයාගේ ආදරය හරිම නිර්ව්‍යාජයි. ඒක හරිම අවංකයි. ඔයාට තියෙනවා හරිම පිරිසිදු හදවතක්. ඉතින් යුනිවර්ස් එක මේ හැම දෙයක්ම දන්නවා. ඉතින් එයා ඔයාට බ්ලෙස් කරනවා. ඉතින් සුදු සමනලෙක් ඔයාව හොයාගෙන ආවොත් අමතක කරන්න එපා මේක විශ්වය. ඒ වගේම ඔයාගේ guardian angelsලා ඔයාට එවන මැසේජ් එකක් කියලා. ඉතින් මේ අද වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපිව subscribe කරන්න අමතක කරන්න එපා.